morning. Good morning. Very good morning. අපි දැන් ඉන්නේ උඩවල ඩෑම් එකේ. මේක තමයි ස්පිල් එක. මේක අතක්ම දෙක හමාර විතර කිට්ටු වෙන්න තියෙනවා. කිලෝමීටර් 4ක් විතර මේක දුරයි. ස්පිල් වේග එක. අතරෙන් දින්නේ අපිට වේග බලා ගන්න පුළුවන්. වැව සාමාන්‍ය ලෙන්ත් එක තියෙනවා. මේකේ කිලෝමීටර් 8මාරක් විතර මේක. මේක තමයි මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් මේ CB එකෙන් තමයි මේක ඔපරේට් වෙන්නේ. පවර් ස්ටේෂන් එක. කොයි කාලෙද මේක හදන්නේ? මේක 1969 වගේ. මෙගාවොට් දෙකක විතර ටර්බයින්ස් තුනක් අරගෙන එතකොට මේක අර නැෂනල් ග්‍රිඩ් එකට මෙගාවොට් 6ක් දෙනවා මේක. සම්පූර්ණ ඉලෙක්ට්‍රිසිටි CB එකෙන් තමයි මේක ඔපරේට් වෙන්නේ. මේ පැත්තට ගියාම පේනවා මේක කොච්චර මේ මේකේ මේ වැවේ මේ ඊස්ට් එක කොහොමද කියලා. මේකේ අලපාරවල් දෙකක් කැඩෙනවා මේ වැවේ. ඔව්. වම් වැලයි දකුණු වැලයි කියලා. ඔය අපිට පේන්නේ දකුණු වැලට වතුර යන පොට් එක තමයි පේන්නේ පල්ලෙයි. තව එහා පැත්තෙන් මේකේ තියෙනවා මේ පිටවාන ඒකේ අර දොරවල් පහක් තියෙනවා. මේක වඩාවගෙනට සෙට් වෙනවා වඩාවගෙන. උදේම යන්න ඕනේ සප්පු ටිකක් බලන්න ටිකක්. සෆාරි යනවා නම් උදේම යන්න ඕනේ. මේක today then today. early morning. දැන් කීයද වෙලාව කීයට විතරද? හතරට කාලය වෙලා. 6:00ට කාලයි. සුබ දවසක්. ඔන්න ඉතින් කාලයකට පස්සේ අපි ආයි ඔයගොල්ලන්ව හම්බ වෙගෙන මතක ඇති අපි SL Feed. මිනිස්සුන්ට තියෙන මතක ගොඩක්. සුන්දර මතක වගේම අසුන්දර මතකක් තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ ඔයගොල්ලන්ට අපිව හම්බ වෙච්ච සුන්දර මතකය ගැන වෙනස් විදිහක වීඩියෝස් වගේක් ගෙනවා. අපිට මේ කාලයත් එක්ක අපිට බැරුණා ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් ගේන්න. සබරගොම් පළාත, ඌව පළාත අතරමැද තියෙන ලස්සන වනෝද්‍යානයක් බලන්න යන්නේ. උඩවලව ජාතික වනෝද්‍යානය බලන්න යන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. අපිත් එක්ක සෙට් වෙලා ඉන්නවාද අලුත් කණ්ඩායමක් අපිත් එක්ක යන්න. ඉතින් අපේ මේ පැත්තේ අපේ යාළුවෙක් ඉන්නවා සාලිය. අපි සාලියත් එක්ක තමයි අද ගමන යන්න හමු වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා තව යාළුවෝ ටිකක්. අපි ඉස්සරහට ගිහලා කතා කරමු. ලස්සන තැන් ටිකක් තියෙනවා ඔයගලන්ට ගේන්න. අපි සෙල්ෆි ජය වේවා. මේ රේනි සීසන් එක. ඔව්. ඒක නිසා තමයි මේක පොඩ්ඩක් හරි මේ වෙත් ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ අස්සල කොළ පාට ගතිය තියෙනවා නේද? පොඩ්ඩක් තියෙනවානේ. ඒ කියන්නේ පහුගිය දවස්වල වැස්සද නේද? පහුගිය දවස්වල වැහැලා තියෙනවා. පොඩ්ඩක් වැස්සනේ. ඔයත් කොළඹ ඉන්න ඉඳන් ඉතින් වැඩි දන්නේ නැහැ. ඉස්සරහ වැස්සක් කියලා තියෙනවා. නැත්තම් මේක මීට වැඩිය කාස්ට් එකයි. එන්වයරන්මන්ට් එක මාර විදිහට yellowish වගේ තියෙන්නේ. dry ගොඩක්. උඩවලවේ මේ ජාතික වනෝද්‍යානයේ ඇතුළටම ඇවිල්ලා ඉන්නේ මේ
අයියා අපිත් එක්ක ඉන්නවා දුමින්ද අයියා අපිත් එක්ක අද සෆාරි යන්න ආවේ දුමින්ද අයියා. දුමින්ද අයියා කොහෙද මේ තැන? මෙතනට කියන්නේ ගෝන විද්දකල කියලා. ගෝන විද්දගල. හරි. දැන් ඇයි අපි මෙතන දැස්සේ ඇයි දැන් අපිට වෙන තැන්වල බහින්න දුන්නේ නැහැ. හැමතැනම බහින්න බෑ. ඒක තියෙනවා තැන් කීපයක් තියෙන බහින්න පුළුවන්. ඔව්. ඒ තැන්වල විතරයි බහින්න පුළුවන්. හැමතැනම බහින්න බෑ. දැන් මෙතන කල්තලාවක් නෙදින අපිට හැබැයි මේ වටේම පේනවා. ඔව්. මේ ඒතර මේ වනෝද්‍යාන උද්‍යාන මේ කෙරෝලම වගේද දැන් මේ හරිය නෑ කව ඇතුළ උරස් තියෙනවා. යන්නත් වගේ ඒ 75000 මේ වනෝද්‍යානේ. ඉතින් ගෝන විද්දගල ගෝන විද්දගල ඉඳන් අපි ඉස්සරහට යන්න හදන්නේ කොහොමද දැන් එන්ට්‍රන්ස් එකට යනවා නම් ඒත් පැයක් විතර යනවා. යන්න විතර යනවා. ඒ කියන්නේ ලෙක්චර් ලොකු දුරක් අපි ඇවිල්ලා ඉන්නේ මේ හරි අපි වාහනේ මේ අපි කට්ටිය ඉන්නවා මේ මොකද උදේට කෑවේ දැන්නේ මේ කාලා නිදි නෑනේ ඉන්නව නෙමෙයි අපේ කතානායකයා කවුද ඔයා කො මූණ පොඩ්ඩක් පෙන්නන්න අපිට මේ මෙයා තමයි මේ මෙයා හොඳයි දුවරේ දුවර ගම මාරු සුපිරිය අලි හිටිය සෑහෙන්න අලි හිටිය සෑහෙන්න මේ මෙතනට දාලා ගොඩක් අය බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා ඔව් ටුවර් එකක් යන කට්ටිය ඉතින් කන්ටැක්ට් කරගන්න පුළුවන් අපේ අමිලා කියලා ඉන්නවා ඔව් දැන් ලෝකල් ටුවර් එකක් යනවද දුමින්දයි කොච්චර ගාණක් ගන්නවා 8500ක් ගන්නවා මේ ඒ කියන්නේ 6 දෙනෙක් 6 දෙනා 6 දෙනෙක් 8500යි ඒකත් පැය දෙකක් වගේ නේද පැය දෙකක් වගේ පැය දෙකම හරි එහෙනම් අපි යමු ජය ඉස්සරහට හම්බෙමු see you අටවිල වැවට ආවේ නාන්න ඇල වැව 2 in 1 package එකක් තියෙනවා 2 in 1 package මේ කට්ටිය අඳුනවල දෙන්නත් දෙන්නවා ඔව් මේනේ අපේ දුමින්දයි නේ මේ පස්සේ ඉන්නවා ප්‍රසන්න ඉන්නවා ප්‍රසන්න ඊට පස්සේ අපේ රන්දික ඉන්නවා රන්දික මේ ඉන්න රන්දික මේනේ මේ අපේ මිලිඳු ප්‍රභාස් කවුද අපේ මේ අයියා අදිත් අයියා ඉන්නවා. අදිත් අයියා ඉන්නවා මේ ප්‍රධාන අනුග්‍රහය ප්‍රධාන අනුග්‍රහය. ප්‍රධාන පූර්ණ අනුග්‍රහය සාලිය. සාදර සම අනුග්‍රහය. ඒ කියන්නේ අශෝක මාලා නේ අද මේ උඩවලවේ එනවනම් මේ මෙතනට එන්න පුළුවන් නාන්නේ මෙතනට එන්න පුළුවන් මෙතන හැමතිස්සෙම වතුරක් නැහැ ඉතින් ඔව් හැබැයි දැන් අපේ අර අපි දැන් ෆුල් පැකේජ් එක අරගෙන යාවේ මෙහෙට ඒ හින්දා ඩෑම් එකකුත් අපිට වතුර දුන්නා අපි මෙතනට නාන්න එනවා කියලා කිව්වාම මේ නාන්න මෙතනට එන්න පුළුවන් මෙතන වතුර මරු අර ගොඩක් අය දාන්න ඇල ඇවිල්ලා මේ පැත්තෙන් ඇල යනවා ඇල ප්ලස් වැව නේද? Singing way oh way oh, you look like a guy who could treat me right. Way oh, boy take a chance, will you let me ride? Way oh, I could be අපි අද the best thing in රාත්‍රිය ගත කරන්නේ මෙතන මෙතන තමයි ප්ලේස් එක මෙතන යොනාන් රිවර් ෆේස් සෆාරි රිසෝට් ලස්සන ප්ලේස් එකක් උඩවලව මේන් රෝඩ් එකේ ඉඳන් මීටර් 500ක් වගේ මෙතනට තියෙන්නේ I could be the best thing in your life. Way oh, maybe let's take a drive, take a drive. Way oh, 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 way oh. ට්‍රැවලින් කියන්නේ හරි
අමුතු අත්දැකීමක්. ගොඩක් අය ට්‍රැවල් කරනවා. අපි දකින්න ආස දේවල් ඒ වගේම අපිට දැක ගන්න නැති දේවල් හම්බෙන් අපිට දකින්න තියෙනවා කියන ජීවිතය අමුතු අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීම ලබන්න ගොඩක් අයට අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි අපිට පුළුවන් විදිහට අපි ඇවිදලා අපි දකින්නේ සුන්දරත්වයේ ලස්සන ඔයගලන්ටත් ගේන්න හදන්නේ. SL Fit කියන්නේ අපි හැමදාම අලුත් දෙයක් අලුත් විදිහට අපි දකින දේ කැමරා කාචයට පුළුවන් විදිහට ලස්සන කරලා ඔයගලන්ට ඒක ඉදිරිපත් කරන YouTube channel එකක්. ඉතින් අපි අද නවාතැන් ගන්න මෙතන. එතන බලන්න ලස්සන view එකක් තියෙන අර පැත්තේ යනවා ලස්සන මේ අර පාර දිගට මේ ලස්සනට පේන අර මේ මීහරක් රෑනක් යනවා අර පැත්තේ. ජීවිතේ පුළුවන් විදිහට පුළුවන් දේවල් හැම දෙයක්ම දැක් ගන්න බලන්න යන්න. එතකොට ලංකාවේ අපි නොගිය තැන් ගොඩාක් තියෙනවා. ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ජීවිතය කියන්නේ විඳින්න ඕන තියෙන දෙයක්. ඉතින් ඒක සතුටින් ගත කරන්න පුළුවන් නම් මේ වෙලාවේ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම වාග්ය. ඉතින් SL Fit අපි හැමදාමත් ඕගොල්ලොත් එක්ක ඉන්නවා. ඕගොල්ලන්ගේ අදහස් ඔගොල්ලෝ අපිට දෙන පන්නරය අපෙන් ඉන්බොක්ස් ඇවිල්ලා අහනවා අපේ පැත්තෙත් එන්න වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් බලන්න හවසට මේ වගේ තැනක ඉඳලා මේ වගේ පරිසරයක් දිහා බලාගෙන ඒ දැනෙන සුවය, ඒ මානසික සුවය මම හිතන්නේ වචනෙන් විස්තර කරන්න හරි අමාරුයි. සුන්දර ගඟබඩක් අසල ඉඳන් මෙහෙම නිවිහෙන සිල්ලේ ඒක දිහා බලන් ඉන්න පුළුවන් තරම් මානසික සුවයකුත් තියෙනවා කියන්නේ මිනිහෙට මං හිතන්නේ ජීවිතේ ඊට වඩා ලබා ගන්න පුළුවන් දෙයක් නැතුව ඇති කියලා මං හිතනවා. ඒ සුවය ඕගලන්ටත් අත්විඳින්න ලැබෙයි. අපිත් එක්ක එකතු වෙලා හිටියොත් දිගටම අපි SL Fit